අපි මේ වීඩියෝ එකෙන් බෞද්ධයාගේ ගෞරවයට පාත්‍ර වූ බෞද්ධ ස්තූපය පිළිබඳව කරුණු ටිකක් කතා කරමු. බෞද්ධ ස්තූපය කියන්නේ බුදුන් වහන්සේගේ හෝ රහතන් වහන්සේලාගේ ශාරීරික ධාතුන් හෝ පාරිහාරික භාණ්ඩ තැන්පත් කර ඉදිකරන ලද පූජනීය ගොඩනැගිල්ලටයි. බෞද්ධයන් විහාරස්ථානයට ගියාම පළමුවෙන්ම ස්තූපයට මල් පූජා කරන්නේත් ඒ පූජනීය බව නිසාමයි. බුදුදහම ව්‍යාප්ත වූ ලෝකේ සෑම රටකම බෞද්ධ ස්තූප දක්නට ලැබෙනවා. නමුත් මෙහිදී කතා කරන්නේ ලංකාවේ බෞද්ධ ස්තූපය පිළිබඳව පමණයි. බෞද්ධ ස්තූප නිර්මාණයේ ආරම්භය අතීත ಭಾರತ දේශයේ සිදු වී ඇතැයි සැලකෙනවා. එහි අපට දක්නට ලැබෙන ප්‍රධානම ස්තූපය තමයි සාංචි ස්තූපය. අශෝක අධිරාජයාගේ කාලයේදී තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අඩි 56ක් පමණ උස කළුගලින්ම නිර්මාණය කළ කුඩා ස්තූපයක්. මේ ඔබ දකින සාංචි ස්තූපයේ ඡායාරූපයත් ඊට පහළින් නැති අතින් අඳින ලද රූපයත් හොඳින් බැලුවාම සාංචි ස්තූපයේ අංග පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට ලබා ගැනීමට හැකි වේවි. ලංකාවේ ස්තූප නිර්මාණයට ආభాෂය ලැබී ඇතැයි සැලකෙන්නේත් මෙම සාංචි ස්තූපයෙන්. මේ අනිත් ඡායාරූපයේ ලංකාවට බුදුදහම ගෙන ආවාට පසුව ලංකාවේ ඉදිකළ පළමු ස්තූපය වූ අනුරාධපුර ථූපාරාමයේ ස්තූපයයි. දේවානම්පියතිස්ස රජු විසින් බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව තැන්පත් කර ඉදිකර වූ බව සඳහන් වෙනවා. අඩි 67ක් පමණ උස කුඩා ස්තූපයක්. ඉන්දියාවේ සාංචි ස්තූපයත් අනුරාධපුර ථූපාරාම ස්තූපයත් දෙස හොඳින් බැලුවොත් ලංකාවේ ස්තූපය හුඟක් වෙනස් බව ඔබට පෙනේවි. ලංකාවේ ඉංජිනේරුවන් හා කලාකරුවන් විසින් ලංකාවේ ස්තූපයට විශේෂ අංග ගොඩක් එකතු කර ඉතා අලංකාර නිර්මාණයක් බවට පත් කරලා තියෙනවා. මූලික හැඳින්වීම ලෙස මේ සරල සටහන ලියා ගන්න. ථූපාරාමයේ ස්තූපයේ රූපයකුත් මේ සමග අලවා ගන්න. දැන් අපි ස්තූපයක ප්‍රධාන අංග එකින් එක හඳුනා ගනිමු. ඔබ දැකලා ඇති ස්තූපයක පහළම ඇති වලලු වැනි කොටස. ඒවා තුනක් දැකිය හැකියි. ඒවා පේසා වලලු නමින් හඳුන්වනවා. පේසා වලලුට ඉහළින් තියෙන්නේ ස්තූපයක විශාලම කොටසයි. එය ගර්භය නමින් හඳුන්වනවා. ගර්භයට ඉහළින් ස්තූපයේ හරි මැද චතුරස්‍රාකාර කොටසක් තිබෙනු දැකිය හැකියි. එය හඳුන්වන්නේ හතරැස් කොටුව නමින්. ජේතවනාරාමයේ වැනි විශාල ස්තූපයක මේ කොටසේ එක් පැත්තක දිග අඩි 70ක් පමණ වෙනවා. හතරැස් කොටුවට ඉහළින් තියෙන්නේ සිලින්ඩරාකාර කොටසක්. එය හඳුන්වන්නේ දේවතා කොටුව නමින්. දේවතා කොටුවට ඉහළ එක මත ඒක තබන ලද වලලු වැනි කොටසක් දැකිය හැකියි. ඒවා පහළ සිට ඉහළට ක්‍රමයෙන් කුඩා වී යන ලෙස තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එම කොටස කොත් කැරැල්ල නමින් හඳුන්වනවා. කොත් කැරැල්ලට ඉහළින් තියෙන්නේ කොත. ස්තූපයේ ඉහළම පිහිටි විශේෂම කොටස මෙයයි. ලෝහ වලින් නිර්මාණය කරන කොතෙහි උඩින්ම මාණික්කයක් සවි කෙරෙනවා. වර්තමානයේ නම් අපිට දකින්න ලැබෙන්නේ පලිඟුවක්. මේ තියෙන්නේ රුවන්වැලි සෑයේ කොත. ස්තූපයේ ප්‍රමාණයට අනුව තමයි කොත නිර්මාණය වී තිබෙන්නේ. දැන් ඔබ මේ රූප සටහන ඇඳගෙන මේ පිළිවෙලටම එහි කොටස් නම් කරගන්න. අපි සරලව ඇඳත් මෙන්න මේ වගේ ලස්සන රූපයක් තමයි ස්තූපයට තියෙන්නේ. ඔබ ඉගෙනගත් ස්තූපයේ විශේෂ අංග මේ වගේ රූපයක මතකෙන් නම් කිරීමට ඔබට හැකිවිය යුතු බව මතක තියාගන්න. දැන් අපි ස්තූපය පිළිබඳව තව ටිකක් ඉගෙන ගනිමු. ඔබ දන්නවා ස්තූපය පිහිටලා තියෙන්නේ පොළොවට තරමක් උසින් පිහිටි මළුවක කියලා. ඒ මළුව හඳුන්වන්නේ සලපතල මළුව නමින්. එනම් කළුගල් අතුරන ලද මළුව කියන එකයි. එය සමචතුරස්‍රාකාර ලෙස නිර්මාණය කළ මළුවක්. එහි හරි මැද තමයි ස්තූපයේ පිහිටලා තියෙන්නේ. ඒ මළුව වටා පවුරක් නිර්මාණය කර තිබෙනුත් ඔබට දැකගත හැකියි. සමහර විට කළුගල් අතුරන ලද මළුවක් වෙනුවට වැලි අතුරන ලද මළුවක් තියෙන්නත් පුළුවන්. එහෙම තිබුණොත් ඒ වැලි මළුවක් වෙනවා. මේ මළුවට පිවිසීම සඳහා එක් එක් දිශාවලින් පඩිපෙළ බැගින් ඉදිකර තිබෙනු ඔබට දැකගත හැකියි.
අහසේ සිට පෙනෙනසේ අඳින ලද මෙම රූපයෙන් ඔබට ඒ සියල්ල නිවැරදිව බැලිය හැකියි. අහසේ සිට ගන්නා ලද මෙම ඡායාරූපයෙනුත් ඔබට ස්තූපයක පිහිටීම පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත හැකියි. ස්තූපයේ පිහිටි සලපතල මළුවත් ඊට පහතින් පිහිටි වැලි මළුවකුත් මෙහි ඔබට දැකිය හැකියි. ලංකාවේ ස්තූප ඉදිකරලා තියෙන්නේ ගඩොල් වලින්. ලංකාවට බුදුදහම ගෙනීමෙන් පසුව ඉදිකළ මුල්ම ස්තූපය වූ ථූපාරාමයේ කුඩා ස්තූපයක් වුවත් පසු කාලීනව අඩි 100 ගණන් උස දැවැන්ත ස්තූප නිර්මාණය වුණා. ලංකාවේ දැවැන්ත ස්තූප ඉදිකිරීමේ ආරම්භකයා ලෙස සැලකෙන්නේ දුටුගැමුණු රජතුමා. ඔහු ඉදිකළ විශාලම ස්තූපය රුවන්වැලි සෑය රත්නමාලි මහා ස්තූපය. අඩි 350ක් පමණ උස ලොකු ස්තූපයක්. ඒ කාලයේ තිබුණු විශාලම ස්තූපය නිසා මහා වංශයේ මෙය හඳුන්වා තියෙන්නේ මහා ථූපය නමින්. ඊට පස්සේ කාලෙදී එනම් වලගම්බා රජතුමාගේ කාලෙදී රුවන්වැලි සෑයටත් වඩා විශාල ස්තූපයක් නිර්මාණය වුණා. ඒ තමයි අභයගිරි ස්තූපය. මේ ඔබ රූපයෙන් දකින්නේ අභයගිරි ස්තූපය. ඊටත් පසු කාලයක මහසෙන් රජතුමාගේ කාලෙදී අභයගිරියටත් වඩා විශාල ස්තූපයක් නිර්මාණය වුණා. ඒ තමයි ජේතවනාරාම ස්තූපය. අඩි 400ක් උසයි. ලංකාවේ දැනට තිබෙන විශාලම ස්තූපය වන්නේත් ජේතවනාරාමේ ස්තූපයයි. ගඩොල් වලින් නිර්මාණය කළ ලෝකයේ උසම ගොඩනැගිල්ල වෙන්නේත් ජේතවනාරාමේ ස්තූපයයි. මේ වගේ දැවැන්ත නිර්මාණ ගඩොල් වලින් කරන්න පුළුවන් තරමට ඒ කාලේ තිබුණු විද්‍යාත්මක දැනුම හා තාක්ෂණය අපට හිතා ගන්නත් අමාරුයි. අපේ අතීත සංස්කෘතියෙන් අපට ඉගෙනගත හැකි විද්‍යාත්මක දැනුම හා වටිනාකම් බොහෝ තිබෙන බව ඔබත් මතක තබා ගත යුතුයි. මේ කුඩා සටහනක් අවශ්‍ය නම් ලියා ගන්න. ඒ සටහන සමග ලංකාවේ විශාලම ස්තූප 3 වූ රුවන්වැලි සෑය, අභයගිරි හා ජේතවනාරාමේ ස්තූපවල ඡායාරූපත් අලවා ගන්න. ස්තූප ඉදිකිරීමේදී ලාංකික ඉංජිනේරුවන් විසින් යොදාගත් හැඩ කිහිපයක් තමයි මෙහි දැක්වෙන්නේ. මේ පිළිබඳ කරුණු ටිකත් ඔබගේ සටහනට එක් කරගත යුතුයි. පරිසරයේ තියෙන හැඩ තමයි වඩාත් නිර්මාණශීලී ලෙස මේ විදියට භාවිතා කරලා තියෙන්නේ. පොළොවෙන් මතුවෙන දී බුබුලක ආකාරයක් තමයි මේ බුබුලාකාර හැඩයෙන් පෙන්වන්නේ. අනුරාධපුර රුවන්වැලි සෑය තමයි මේකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය. ඊට අමතරව ලංකාවේ බොහෝ විහාරස්ථානවල ඇති ස්තූප මේ හැඩයට නිර්මාණය කරලා තිබෙනවා. වී ගොඩක හැඩය තමයි ධාන්‍යාකාර හැඩය නමින් හඳුන්වන්නේ. කැලණිය විහාරයේ ස්තූපය මේ හැඩයෙන් යුක්තයි. අනුරාධපුර අභයගිරි විහාරයේ ස්තූපයත් වර්තමානයේ ප්‍රතිසංස්කරණයෙන් පසු අපිට දිස්වන්නේ ධාන්‍යාකාර හැඩයට. ඒ වගේම ජේතවනාරාමයේ ස්තූපයේ වර්තමාන හැඩයත් ධාන්‍යාකාර හැඩයයි. ඝණ්ඨාරයක හැඩය තමයි ඝණ්ඨාකාර ස්තූපවල තියෙන්නේ. අනුරාධපුර ථූපාරාම ස්තූපයේ මේ හැඩය දකින්න ලැබෙනවා. ඝටාකාර කියන්නේ කලගෙඩියක හැඩය. අතීතයේදී මේ හැඩයට නිර්මාණය කළ ස්තූප තියෙන්න ඇති. නමුත් අපිට වර්තමානයේදී එවැනි ස්තූපයක් හඳුනා ගන්න බෑ. අම්ලාකාර කියන්නේ නෙල්ලි ගෙඩියක හැඩය. මෙම හැඩයේ ස්තූප අතීතයේදී තියෙන්න ඇති. නමුත් අපිට වර්තමානයේදී දකින්න ලැබෙන්නේ නැහැ. පද්මාකාර කියන්නේ නිලුම් මලක හැඩය. මේ හැඩය මොන විදියකට නිර්මාණය කරලා තිබෙන්න ඇද්ද කියන එක අපිට වර්තමාන රූප වලින් හඳුනගන්න බෑ. නෙළුම් මලක හැඩයක් මත ඉදිකළ ස්තූපයක් විය හැකි. වර්තමානයේ අපිට දකින්න ලැබෙන්නේ නැති හැඩයක්. ස්තූපවල මෙම හැඩහය පිළිබඳව ඔබට බුද්ධාගම විෂයේදීත් හඳුන්වා දෙනවා. අපේ රටේ අතීත ඉංජිනේරුවන්ගේ හා කලාකරුවන්ගේ කුශලතා තමයි මේ පෙන්වන්නේ. මේවා ඔබ අධ්‍යයනය කළ යුත්තේ විද්‍යාත්මකවයි.